මේක නම් ඔයාලා යන්න මොන්ට්‍රේල් එක. අපි හොටන් ප්ලේන්ස් වලට ඇවිල්ලා ඉන්නේ. මේ මොනසේ සෑහෙන ගේමක් දෙනවා මොකක් හරි එකක් කියලා ඉවරලා මේක ඉන්ට්‍රොඩියුස් කරන්න අපි හොටන් ප්ලේන්ස් ආවා. හරි. මේක අන්ඔෆිෂියල් එකක්. හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද ඇවිල්ලා තියෙන අලුත් vlog එකක් අරගෙන. මේ නෙළුමල් සීසන් එකේ හැමෝම තොටුපොළ කන්දට යන වෙලාවේ අපි හිතුවා කිරිකල් පොත්ත ගන්නවා කියලා. එහෙනම් subscribe කරගන්න කට්ටිය subscribe කරගෙන වීඩියෝ එක like එකකුත් දාගෙන අපි යන් කිරිකල් පොත්ත ගන්නවා කියලා. මුලින්ම මේ ඔෆිස් එකෙන් අපේ බෑග් චෙක් කරනවා. මොකද මේ පොලිතින් ලයිටර්ස් වගේ ඒවා ගෙනියන්න බැරි නිසා. ඊට පස්සේ අපි අදාළ ඩිරෙක්ෂන් ටිකත් අහගෙන ගමන යන්න පටන් ගත්තා. කීගල් පොත්තෙන් ට්‍රේල් එක පටන් ගන්න යන්නේ. අපි යම්බ සර්. හැමතැනම මල් දිනන මාල් ලස්සනයි. දැනම තියෙන මහරත්නගස්. මහරත්නගස් මල් නම් පේන්නේ නැහැ. උඩට ගියාට පස්සේ මල් ටික පේන්න තියෙන්නේ. පොඩි වතුර පාරක් යනවා මෙතන. පොඩි වතුර පාරක් යනවා. එයාට මාල් ලස්සනයි. ඒවල ස්ලයිම් වගේ. තන්දරා පේනදී හරි ලස්සනයි. මේ බලාගෙන තමයි යන්න තියෙන්නේ. මේ බලකින්ද? හරි හරි. මගේ ගියේ නෑ. මගේ චුට්ටක් ගියා. අර ඇල තෙන්දරද කකුල කියන්නේ. ඉස්සන තෙන්දර පාර. අර කොළ පාට මේ දාලා තියෙන්නේ දැක්කද නේ? යන පාත් එක අර අඩිපාර වගේ. දේශි නෑ ඉතින් අපිට කිලෝමීටර් 7ක් යන්න දෙන එජ් එක. කිලෝමීටර් 7ක් යන්නයි එන්නයි කිලෝමීටර් 14යි නේ. කිලෝමීටර් 14ක් එන්න යන්න දෙනවා. ඔව්. ආගේ තියෙන්නේ टूटी माल හැමතැනම තියෙනවා. මම කියෙද්දි ගස්වල මල් ලක්ෂණ ගස්වල තියෙනවා. හැමතැනම මඩනේ. නෑ මේක නම් සාමාන්‍ය තියෙනවා. ඉතින් වැස්සත් නැතත් මං හිතන්නේ. අර වතුර උනනවා වගේනේ. පොඩි පොඩි ඇලපාරල් වගේ යන්නේ. මේක තමයි නේ. දැන් කැලේට එන්ටර් වෙන්න යන්නේ අපි කට්ටිය. අය අද ගෙදරදී මේක අඩිය කියලා. දැන් තනිතලා මාර්ගය ඇවිල්ලා ඉවරයි. දැන් කැලයක් අස්සර තමයි සෙට් වෙන්න තියෙන්නේ. කටු ගහක් නේ. මාර කටු ගොඩක් තියෙන්නේ. ගැවුනොත් එහෙම ඉවරයි. ෆයින් නෑ යන්නේ මෙතන. ලස්සන මාර්ගයක් තියෙනවා මෙතන. මේ මෙතන දකුණු උගුර මෙතන තියන්න. දැන් අපිට මෙතනින් මාරු වෙන්න තියෙනවා. හරි ඒක. මාරු වෙන වැටෙන්නේ නැතුව මාරු වෙන්න ඕන මෙතන. මට
ටික ගියාම යන්නේ. කොල්ලෝනේ දැන් ඉන්නේ. අප්පට මට ගුලිය. මොකද මඩ තලියක් කාට. ආහුට. දැන් කැලේ ඇතුළට ඇතුල් වෙලා ඉන්න අපි කට්ටිය. දැන් ඉතින් පරිස්සමට කැලේ ඇතුළ යනවා. නෙළුමල්. ඒ පාරට දිලා ගිහින්. මට හැරිලා වගේ හැරුණානේ අනිත් පැත්තට එන්ට්‍රන්ස් එකට යන පාරට මේ බලන්න ඔය පාසෙ නාර තියන්නේ නේ. ඒ ගහ පුරාටම පාසෙ නේ සවුන්දයි. හැමතැනම ලක්ෂය කියලා බල්ලෝ මේ හරියට මාර කැලේ නේද? ඔය කියන්නේ සෝයි තමයි අපි හවස් වෙනකන් ඉන්න උන්ටක් ගන්න. විනාසල් වලින් කටුපඳුරු අස්සෙන් එයාස නෙළුමලුත් තියෙනවා එම්මේ. මේ රින්ගල තමයි යන්න දෙන්නේ. අක්කයන් බලන්නේ නැත්තේ. අපිට ආයි පාර අරදුනා චුට්ටක්. එහෙම තමයි. නැත් එකක් නැතුවනේ යන්නේ. අන්න මෙතන තමයි හරි පාර තියෙන්නේ. දකින්නෝ. එන්න. ආ ලස්සනයි. මේ අපි ආතන උඩට යන්න ඕනේ. රේනු රේ මල් මිටේ රේනු කරන්න මට බැලු රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු රොන් සැරෙන්න මල් රේනු. දන්නේ නේ? මේ මොන ගෙඩිද දන්නේ නැහැ. කාලා බලමු. මේක කාලා ඉතින් සී නැතිලා හිටියොත් ඒ ඉවරයි. මොනවද දන්නේ නැහැ බෑ. ඔය දැක්කම මේ ගෙඩිය වල. දැන් අපි ඉන්නේ දිය පාරට. අර කලින් පල්ලෙහාදි සෙට් වුනේත් මේක වෙන්නේ නැද නේ? අර අපිට මේක මේ අහයාට සෙට් වෙනවා නැතේ නේ. ලස්සනයි. ආන්නේ දැනටලා කවර කැලේ මගහැරලා ආවා විතරයි. මේ තනකොළ జాතියක් මාර ලස්සනයි මෙතන තියෙන්නේ. ඒක තනකොළ නිකන් පුරු තනකොළ. පුරු. නයි මඩ පාරවල්. මඩ ගොඩක් තියෙන අය. බලාගෙන සපත්තු දෙක ඉවරයි. ගලන් දෙන්න. මඩ කරියෝ එන්න මඩ කරියෝ ටික. නැවතත් කකුල් දෙක ඉවරයි. හරි දැන් කොතෙන්ද යන්න ඕන අතෙන්ටනේ ත්‍රාසන් කීස ත්‍රාසන් ගස් අස්සේ මොකද කරන්නේ
භාග්‍ය ගැම්මට යනවා මීගවෙක්ක කිය ගැම්මට හරි 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 ලකිදුත් වෙනවා ඒ ඔස්සේ මේ පොඩ්ඩක් ඉඳලා ඔයාගේ පිටිපස්සෙන් තා සේනාවක් එනවා භාග්‍ය පැන පැන යන්නේ මේ නිලුමල් විමානයක් තනිකර රෝස පාටයි හැමතැනම රෝසයි තමයි අපි නෙළුමල් යායක් මෙද්දට ආවා නෙළුමල් පිළිලා තියෙන්නේ මේක සම්පූර්ණම නෙළුමල් තියෙන්නේ හරි ලස්සනයි ඔන්න ආයිත් අපි ආවා තැනිතලාවකට ඒ දණ්ඩක් හදන්න දෙන්නේ. හරි ගත්තා. අර වෙන කට්ටිය. මම හිතුවා වැටෙන තමා කියලා. අපි නෙළුමල් යායක් මැද්දෙන් යන්නයි යන්නේ. නෙළුමල් පිරිච්ච යායක්. සුදු පාටයි දම් පාටයි ඔක්කොම පාටයි. ලොකු කැලෑවක් අස්සර තමයි අපි ආයේ. දැන් නම් වැස්ස පටන් අරන් තියෙන හොඳටම. අනේ කෙනෙක් කියන්නේ. ඇයි? ටිකක් අමාරු හයික් එකක් උන්න දැන් වැස්ස පටන් ගත්තා. ඒ නිසා හැමෝම subscribe කරලා like එකක් දාලා හොඳයි නම් comment එකක් එහෙම දාන්න. නිලුමල්යා අපි දැන් යන්නේ කෙලින්ම නිලුමල් මැද්දෙන් පස්සෙන් පස්සට වැටුනොත් ගණන් ගන්න තොරපුල කන්දර නෙමෙයි ඉන්න ඕනේ කීකල් පොත්තර නිලුමල් බලන්න. මේකයි. එකම අවුල පොඩ්ඩක් මහන්සි. දුර වැඩි වෙලාව මදි. උදේ වෙන තරමට හොඳයි. වීඩියෝ බහයිනවද? ටික. තනිකර රෝස පාට යායක්. අර නිකන් මීදුමක් තියනවද? දැන් නම් ගයිස් වැහලා චොර වෙලා ඉන්නේ අපි. කටෙන් දුම් දාන වට්ටමට ඇවිල්ලා තියෙන්නේ. හම්බු පාර සීතලක් දැන් තියෙන්නේ. බිම බඩ ගාලා එන්නක් අත තියලා. අපි හොඳටම නාලා ඉන්නේ. අවුලක් නැහැ ඉතින් උඩටම යන්න ඕනේ. ආපු එකේ ෂේප් එකේ යම් මේ බලන්න වලට පේනද නෙළුමල් යායක් තියෙන ඔන්න අපි දැන් එජ් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ සෙන්තියන් ඔන්න ෆයිනලි එජ් එකට ඔන්න අපි ආවා.
ඔන්න අපි ලංකාවේ ගිපා. ලංකාවේ දෙවන උසම කන්ද කිරිකල් පොත්ත හන්දේ එජ් එකකට ආවා. දැන් ඔයාලා මොකද්ද හිතෙන්නේ උඩට මාව හින්දා සුපිරි නේද රස දෙමෙ දෙමෙ හරි ආපු එක ගැහෙනවා අපිව ගැහෙනවා සෙට් එක තමයි ඉවරයි නේ කැම ටික ඉවරයි ඔයාලා මොකක්ද සදිව ඔයාලා මොකද්ද කියන්න තියෙන්නේ මරු ෆොටෝ එකක් එහෙම ගහුවා සුපිරි දැන් අපි කිරිගල් පොත්ත ටික වෙලා උඩ හිඳලා දැන් පල්ලෙහාට යන්නයි හදන්නේ. එහෙනම් කිරිගල් පොත්තට බයි අපි ගියා.